කොනිචිවා ඔයාලා හැමෝම මගේ YouTube channel එකට ආදරයෙන් පිළිගන්නවා. මම ජීවත් වෙන්නේ ජපානයේ. දැන් අපිට වින්ටර් එක ඉවර වෙගෙන එන නිසා සීතල පොඩ්ඩක් අඩුයි. පහුගිය දවස්වල එක දිගට වැඩ තිබ්බ හින්දා එළියටවත් යන්න බැරි වුණා. ඒ හින්දා අද මම පොඩ්ඩක් එළියට යන්න හිතුවා. එහෙනම් ඔයාලත් එන්න මාත් එක්ක පොඩ්ඩක් ඇවිදින්න යන්න. සීතල කාලයේ ඉවර වෙනකොටම මේ වගේ ලස්සනට මල් පිපිලා වසන්ත කාලයට ලෑස්ති වෙන්නයි යන්නේ. අපි හැමෝම ආස කරන සකුර මල් පිපෙන්නෙත් මේ වසන්ත කාලයේමයි. එතකොට නම් මේ මුළු ජපානෙම වචනයෙන් කියන්න බැරි තරම් ලස්සනයි. අද මම මුලින්ම යන්න හිතන් ඉන්නේ මේ shopping mall එකේ තියෙන nail salon එකට. මට ගොඩ දවසක ඉඳලා nail art එකක් දාගන්න ලොකු ආසාවක් තිබුණා. එදිනෙදා තියෙන වැඩත් එක්ක ලොකුවට nail art එකක් දාන්න හිතුවේ නැහැ maintain කරන්න පොඩ්ඩක් අමාරු නිසා. ඉතින් මම simple design එකක් select කරලා මට ඕනි colors, stones වර්ග එහෙමත් add කරගත්තා. මේ fast nail කියන salon chain එක ගැහැණු ළමයි අතරේ ගොඩක් ප්‍රසිද්ධයි. මොකද සාධාරණ ගානකට වගේම ඉක්මනින් කරගන්න පුළුවන් නිසා. මෙයාලගේ ප්‍රයිස් රේන්ජ් එක yen 4000 ඉඳලා 10000ක් වෙනකන් වගේ තියෙනවා. මම සිලෙක්ට් කරේ yen 6000ක වගේ සිම්පල් ඩිසයින් එකක්. මේ තියෙන්නේ ඒ ඩිසයින් එක. අපි බලමු මේ ස්ටාෆ් එකේ එක්කෙනා මට කොහොමද මේ nail art ටික කරලා දෙන්නේ කියලා. මේ assign කරලා ඉන්න ස්ටාෆ් එක්කෙනා නම් හරිම friendly. මට ආපහු මෙතෙන්ට එන්න හිතෙන විදිහට හොඳ customer service එකක් දුන්නා. ජපානය කියන්නෙම ඉතින් customer service අතින් ඉදිරියෙන්ම ඉන්න රටක්. මගේ ඩිසයින් එක ඉවර කරලා දෙන්න විනාඩි 35ක් වගේ කාලයක් ගත වුණා. මේ තියෙන්නේ මගේ ෆයිනල් අවුට්කම් එක. ඒක සිම්පල් ඩිසයින් එකක් නිසා මම හරීම කැමතියි. පේමන්ට් එකත් ඉවර කරලා එතන පහළ තිබුණ ෂොප් එකෙන් බබාටත් ලස්සන ඇඳුමක් ගන්න ගියා. shopping mall එකකට ගියොත් නම් ලස්සන shops වලට යන්නේ නැතුව ඉන්න නම් හරිම අමාරුයි. මේ වගේ ලස්සන cute key tags, jewelry boxes වගේ දේවල් වලට ආස කරන මම වගේ අනිත් අයත් ඉන්නව නේද? මේ දේවල් ඇත්තටම ඕනේ නැති වුණත් ගෙදර ගෙනියන්න පුළුවන් නම් කියලා හිතෙනවා. එච්චරටම cute. දැන් දවල් වෙලා තියෙන නිසා මම හිතුවා ලන්ච් අරගෙනම ගෙදර යන්න. අද මම යන්න හිතුවේ ටෝකියෝ වල තියෙන තවත් ලස්සන කැෆේ එකකට. ටෝකියෝ වල නිදහසේ ඇවිදිනවා නම් ට්‍රේන් එකෙන් යන එක තමයි පහසුම. හැබැයි එක ළඟ ට්‍රේන් මාරු වෙවි යන්න තියෙනවා. මම යන මේ කැෆේ එක අපි පොඩි කාලේ බලපු කාටුන් එකක කැරක්ටර්ස් වලින් හදපු ලස්සන කැෆේ එකක්. එන්නකෝ මාත් එක්ක ගිහිල්ලාම බලමු. මේ කාටුන් එක මතකද?
ෂෝන් කියන මේ බැටළුවගේ කතාවක් තමයි මේ කාටුන් එකේ තියෙන්නේ. එයා හරිම හිත හොඳ බැටළුවෙක් වගේම ටිකක් දඟ බැටළුවෙක්. ඔයාලා බලලා නැත්තම් ඒ කාටුන් එක බලන්නකෝ. ඒ කාටුන් එකේ කැරක්ටර්ස් වල බෑග්ස්, මග්ස්, ටොයිස් ಜಾති, ඒ වගේම ලේන්සු වගේ සුවනියර්ස් ගොඩාක් තිබුණා කැෆේ එකට එන කෙනෙකුට මිලදී ගන්න පුළුවන් විදියට. මොකද ජපන් අය ගොඩාක් කැමතිනේ එක එක කැරක්ටර්ස් එකතු කරන්න. මේ කැෆේ එකේ එච්චර ස්ටාෆ් එකක් හිටියේ නැහැ. ලන්ච් ටයිම් එක නිසා එතන හිටපු ස්ටාෆ් එකක් ටිකක් බිසි වෙලා හිටියේ. කැෂියර් එකේ තිබුණු බෙල් එක ප්‍රෙස් කරලා ස්ටාෆ් කෙනෙක්ට කතා කරලා තමයි කැෆේ එක ඇතුළට ගියේ. ඉතින් මට වෙන් කරපු ටේබල් එකේ මගේ තනියට බැටළු පැටියාගේ යාළුවා බලු පැටියා හිටියා. එයාලගේ QR කෝඩ් එකෙන් අපිට ෆෝන් එක හරහා ඕඩර් එක තනියම දාන්න පුළුවන්. මම මෙනියු එක පොඩ්ඩක් බලලා ඕඩර් එක දැම්මා. තීම් එකට ගැලපෙන විදියට ලස්සන ඩිෂස් තිබුණා අපිට ඕඩර් කරන්න. මම අද ඕඩර් කරන්නේ මොකක්ද කියලා බලලා ෆෝන් එකෙන් ඕඩර් එක දැම්මා. ස්ටාෆ් එක අඩු හින්දා වගේම එයාලගේ පහසුව නිසා වෙන්න ඇති මෙහෙම ෆෝන් එකෙන් ඕඩර් කරන්න පුළුවන් විදියට හදලා තියෙන්නේ. ඊට පස්සේ මම ඕඩර් එක එනකන් කැෆේ එකේ ලස්සන ෆොටෝස් ටිකක් ගත්තා. කැෆේ එක පුරාවටම ෂෝන් කියන බැටළුවගෙනුයි එයාගේ යාළුවන්ගෙනුයි ලස්සනට ඩෙකරේට් කරලා තියෙනවා. වීකෙන්ඩ් එකට මේ කැෆේ එක ගොඩක් බිසි වුණත් මම ගිය සතිය දවසක ලන්ච් ටයිම් ඉවර වෙන වෙලාවක වගේ හින්දා ගොඩක් කට්ටිය හිටියේ නැහැ. ඒ නිසා නිදහසේ කැෆේ එකේ ෆොටෝස් අරගන්න පුළුවන් වුණා. එතන හිටපු අනිත් අයටත් ඒ නිදහසම තිබුණා කියලා මම දැක්කා. ෆොටෝස් ගන්න අතරතුර මගේ ඕඩර් එකත් ඇවිල්ලා තිබුණා. මම ඕඩර් කරේ රයිස් ඇන් කරි එකක්. මෙනියු එකේ තිබුණ විදියටම ලස්සනට හදලා තියෙනවා. එහෙනම් අපි try කරලා බලමු ඒකේ රස කොහොමද කියලා. මම රයිස් ඇන් කරි ඕඩර් කළාට ජපානයේ තියෙන කරීස් නම් ලංකාවේ ඒවට වඩා ගොඩාක් වෙනස්. සැරක් නම් ඇත්තෙම නැහැ. හැබැයි රසයෙන් නම් කිසිම අඩුවක් නැහැ. අද මට පොඩ්ඩක් වෙලාව තිබුණ නිසා හෙමින් ලන්ච් එක එන්ජොයි කරා. පොඩි කාලේ අපි ආස කරපු කාටුන් වල තියෙන කැරක්ටර්ස් ඉන්න කැෆේස් වලට මෙහෙම එන්න ලැබෙන එක නම් හරිම සතුටුයි. ඉතින් මම ෂෝන් බැටළුවටයි බැටළුවගේ හොඳම යාළුවටයි බායි කියලා කැෆේ එකෙන් එළියට ආවා. අද ටිකක් උණුසුම් දවසක්. ඒ නිසා එළියේ තිබුණු එයාලගේ කැෆේ එකෙන් අයිස්ක්‍රීම් එකකුත් ඕඩර් කරගත්තා. අද ගොඩක් සෙනග නැති නිසා එළියට වෙලා නිදහසේ මගේ ටයිම් එක එන්ජොයි කරන්න පුළුවන් කියලා හිතුණා. සමහර වෙලාවට මේ වගේ තනියම ගෙවෙන පොඩි මොහොතවල් තමයි අපේ දවස් විශේෂ කරන්නේ. පවුලේ අයත් එක්ක ගෙවෙන වෙලාව වගේම තනියම ඉන්න හම්බ වෙන
මේ පොඩි වෙලාවටත් මම ගොඩක් ආසයි. මොකද මට මම ගැන හිතන්න පොඩ්ඩක් රිෆ්‍රෙෂ් වෙන්න පුළුවන් නිසා. ඊට පස්සේ මම එතන තිබුණු ආසම කරන ෂොප් එකකට ගියා. ඒ තමයි සන්රියෝ ස්ටෝ එක. ජපානයේ ගොඩක් අය අතරේ ෆේමස්ම ෂොප් එකක් තමයි මේ ෂොප් එක. ඒ ස්ටෝ එක ඇතුළට ගියාම ලස්සන කියුට් ලෝකයකට ගියා වගේ දැනෙනවා. ඔයාලා හැමෝම දන්න හෙලෝ කිටි කැරක්ටර් එක, ඒ වගේම ජපානයේ ෆේමස් කැරක්ටර්ස් වෙන මයි මෙලඩි, සිනමා රෝල් වගේ කැරක්ටර්ස් ගොඩාක් තියෙනවා. ඇත්තටම මගේ ළමා කාලේ මම ආසම කරපු කැරක්ටර් එකක් තමයි හෙලෝ කිටි කියන්නේ. පොඩි කාලේ ඒ කැරක්ටර්ස් එකතු කරන්න විදියක් තිබුණේ නැති වුණාට දැන් ජපානයේ ඉන්න නිසා මේ දේවල් දැක්කම හරිම ආසයි. මම අද හෙලෝ කිටි කාඩ් හෝල්ඩර් එකක් ගත්තා මගේ ට්‍රේන් කාඩ් එක දාගන්න. ඒක නම් හරිම කියුට්. ඒකත් අරගෙන දැන් මට ගෙදර යන්න වෙලාව හරි. අද දවස මෙහෙම ගත කරන්න ලැබුණ එක නම් හරිම හොඳයි. බිසි වෙලා ඉන්න අතරේ පොඩ්ඩක් එළියට ගිහිල්ලා මෙහෙම රිෆ්‍රෙෂ් වුණාම හිතට හරිම සැනසීමක් ලැබෙනවා. ඔයාලත් ඔයාලා වෙනුවෙන් පොඩි වෙලාවක් වෙන් කරගන්න අමතක කරන්න එපා. එහෙනම් අපි ඊළඟ බ්ලොග් එකෙන් හමු වෙමු.